හෙලෝ ප්‍රන්ස් අදත් සාදරින් පිළිගන්නවා විශ පාර්ේෂක YouTube චැල්ල එකට අදයි බලන්නේ ප්‍රාග් ඓතිහාසිකගේ හොල්ලක හිටපු ඩයිනොසරෙන් පස් දිනෙක් ගැ හරි එන වැඩි කතාවන්නෑ අපි යම් වීඩියෝ එකට ටයිනසෝරක්ස් රෙක්ස් එහෙමත් නැතිනම් ටීරෙක්ස් කියන්නේ අපිට ඩයිනොසරුන් ගැන කියෝග මුලින්ම වටක් වන ඩයිනොසර් වර්ගයන්නේ. ඉතින් ඒක නිසා මෙයාව අදමු වීඩියෝගේ මුලින්ම දාන්න හිතු. මෙයා වර්ෂ මිලියන 68කට කලින් ඇමරිකාව ජීවත් වුණ. මෙයා මීටර් 12ක් පමණ දිග නම් ටොන් 8ක් පමණ බරයි. ඇඟිලි දෙකක් විතරක් තියෙන පොඩි අත් දෙකක් තමයි තිබුණේ. මෙයාගේ ආහාර රටාව තමයි මස් කෑම. මෙයාට කකුල් දෙකක් තිබුණා. මෙයාගේ උපරිම වේගය පැයට කිලෝමීටර් 20ක පමණ වේගයෙන් දුවන්න පුළුවන්. මෙයාගේ දතක් සෙන්ටිමීටර් 15ත් 20ත් අතර දිගට තිබුණා. මෙයාගේ අස්ථි 1902 දී කැනඩා ඇමරිකා සීමාවේදී සොයාගෙන තිබුණා. විද්‍යාඥයෝ කියන විදියට මෙයාගේ ජීවිත කාලය අවුරුදු 30ක් පමණ වනවා. මෙයා ජීවත් වුණේ ක්‍රෙටේසියස් යුගයේ. මේක තමයි ඩයිනෝසරයන්ගේ අවසාන යුගය. ඉතින් අපි ඊළඟට බලන්නේ ට්‍රිකෝටොප්සෝරස් ගැනයි. මෙයා අවසාන ක්‍රෙටේසියස් යුගයේ මිලියන 68ත් 66ත් අතර කාලේ ජීවත් වී තිබුණා. මෙයා ඇමරිකාවේ ප්‍රදේශවල තමයි ජීවත් වී තිබුණේ. මෙයාගේ උස මීටර් 3ක් පමණ වන අතර දිග මීටර් 9ක් පමණ වේ. මෙයාගේ බර සාමාන්‍යයෙන් ටොන් 6ක් 12ක් අතර ප්‍රමාණයක් දක්වා විහිදෙන. මෙයා මස් නම් නෙමෙයි ආහාරයට ගන්න. මෙයා ගස්වල කොළ අතු තමයි ආහාරයට අරගෙන තියෙන්නේ. මෙයාගේ මුහුණ සාමාන්‍යයෙන් පිටියක් වගේ විශාල පෙදෙසක විහිදී තිබුණා. එසේ යෙදී තිබුණේ මෙයාගේ ආරක්ෂාවට. මේම ඩයිනෝසරයා ඉතාම සටන්කාමී ඩයිනෝසර්වරයෙක් ලෙසයි විද්‍යාඥයන් හොයාගෙන තියෙන්නේ. මේ වෙනකොට විද්‍යාඥයන් විසින් මේ ඩයිනෝසර්වරයාගේ ප්‍රභේද දෙකක් විතර සොයාගෙන තියෙනවා. මෙයාගේ මොළේ නම් විශාල නැති නමුත් මොවුන් කණ්ඩායම් වශයෙන් තමයි ජීවත් වෙලා තියෙන්නේ. මොවුන්ගේ අස්ථි හමු වෙලා තියෙන්නේද ඇමරිකාවේම තමයි. මෙම ඩයිනෝසර්වරයාගේ ප්‍රධානම හතුරා වෙලා තියෙන්නේ ටීරෙක්ස්. එසේ වෙලා තියෙන්නේ ටීරෙක්ස්ලා වැඩි වශයෙන් මොවුන්ම ආහාරයට අරගෙන තියෙන නිසා මොවුන්ගේ කටේ සම්පූර්ණ දත් 800ක් පමණ තියෙනවා. දැනට විද්‍යාඥයන් විසින් මොවුන්ගේ සම්පූර්ණ අස්ථි කොටස් 400ක් පමණ සොයාගෙන තියෙනවා. දැනට සොයාගෙන ඇති කරුණු අනුව මෙම යුගයේ වැඩි වශයෙන් ජීවත් වී ඇත්තේ මෙම ඩයිනෝසර්වරුන් තමයි. ඊළඟ ඩයිනෝසර්වරයා තමයි බ්‍රැකියෝසෝරස් කියන්නේ. මෙයා ජීවත් වුණේ ජුරාසික් යුගයේ. ඒ කියන්නේ මීට වර්ෂ මිලියන 154ක් 150ක් පමණ කාලයක. මොවුන් වැඩි වශයෙන් ජීවත් වුණේ ඇමරිකාවේ හා අප්‍රිකාවේ. මොවුන්ගේ අස්ථි කොටස් සොයාගෙන තියෙන්නේද එම ස්ථානවල. මෙයා ලොව විශාලම ඩයිනෝසර්වරුන්ගෙන් එක්කෙ. මෙයාගේ දිග මීටර් 25ක් 30ක් දක්වා වේදී තියෙනවා. ශරීරය කන්ටේනර් පෙට්ටි දෙකක් වගේ. මීටර් 12ක් 13ක් අතර ප්‍රමාණයක් මෙයාගේ උස විහිදී තියෙනවා. මෙයාගේ බර ටොන් 50ත් 80ත් පමණ වනවා. හරියට බස් 5ක එකතුව වගේ. මෙයාගේ ආහාර රටාව වූයේ කොළ කෑමයි. මෙයාගේ උස මෙයාට කොළ කෑමට බෙහෙවින් උදව් උපකාර වුණා. මෙයාගේ උස නිසා මොළයට ලේ යැවීම සඳහා ඉතාමත් බලවත් හෘදයක් තමයි යෙදිලා තිබුණේ. මොවුන් වැඩි වශයෙන් කණ්ඩායම් වශයෙන් තමයි ජීවත් වෙලා තියෙන්නේ. මොවුන් ජීවත් වෙලා තිබුණේ ජුරාසික් යුගයේ අවසාන භාගයේ. අපි ඊළඟට කතා කරන්නේ වෙලොට්‍රිකෝටසෝරස් ගැන. මෙයා ජීවත් වුණේ අවසාන ක්‍රෙටේසියස් යුගයේ. ඒ කියන්නේ වර්ෂ මිලියන 75ක් 71ක් පමණ කාලේ. මෙයාගේ නමේ තේරුම ඉක්මන් සතුරු අල්ලන්නා කියන තේරුම. මෙයා ජීවත් වෙලා තියෙන්නේ මොංගෝලියාවේ. මොවුන්ගේ අස්ථි හමු වෙලා තියෙන්නේද මොංගෝලියාවේම තමයි. මොවුන් ඉතාමත් කුඩා ප්‍රමාණයේ ඩයිනෝසර්වරුන්. දිග මීටර් 2ත් 3ත් පමණ වේ. උස මීටර් 0.5ක් පමණ වන අතර බර කිලෝග්‍රෑම් 15ත් කිලෝග්‍රෑම් 20ත් අතර වේ. මොවුන් ප්‍රධාන වශයෙන් ආහාරයට ගෙන ඇත්තේ කුඩා සත්තු. මොවුන් මීට අමතරව කුඩා ඩයිනෝසර්වරයන්ටද අභියෝග කර ඇත. මොවුන් ඉතාමත් බුද්ධිමත් ලෙස ඩයිනෝසර්වරුන් සමග සටන් කරලා තියෙනවා. මොවුන්ට කුඩා දත් පිහිටා තියෙනවා. දිග ලොකු ඇඟිලි පිහිටා තිබෙන නිසා මස් කිරා කෑමටද විශේෂ වශයෙන් හැකියාවක් තියෙනවා. මෙම ඩයිනෝසර්වරයාට පියාසර කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. එම නිසා ඔවුන්ට ගොදුරු සොයා යාමට තවත් පහසුයි. එම නිසා මොවුන් උබුස්සන් රාජලියන් මෙන් කුරුල්ලන්ගේ හැඩයට බොහෝ සෙයින් සමානකම් කියනවා. මෙම ඩයිනෝසර්වරුන්ගේ ප්‍රධානම හතුරා වී ඇත්තේ ටීරෙක්ස්. සමහර අවස්ථාවලදී මෙම ඩයිනෝසර්වරුන් 4-5 දෙනෙක් එකතු වී එක ටීරෙක්ස් කෙනෙක් පවා මරා දැමූ අවස්ථාත්
විද්‍යාඥයන් විසින් සොයාගෙන තියෙනවා. එම ඩයිනෝසර්වරුන් ඉතාමත් වේගවත් ඩයිනෝසර්වරුන් ලෙස තමයි නම් කරලා තියෙන්නේ. මොවුන්ගේ කුඩා පාද නිසා ඉතාමත් වේගයෙන් දිව යාමේ හැකියාවද මොවුන්ට ලැබී තිබෙනවා. අවසාන ඩයිනෝසර්වරයා තමයි මේ ස්ටෝගොසෝරස්. මෙයා ජීවත් වුණේ ජුරාසික් යුගයේ අවසාන කාලේ. ඒ කියන්නේ වර්ෂ මිලියන 155-156 අතර කාලේ. මොවුන් මුළු ලෝකයේම ව්‍යාප්තව සිටිය නමුත් ප්‍රධාන වශයෙන් ජීවත් වූයේ ඇමරිකාවේ. මොවුන්ගේ දිග මීටර් 9ක් පමණ අතර උස මීටර් 4ක් පමණ වේ. බර ටොන් 5.7ක් පමණ වේ. ශරීරයේ පිහිට ඇති උල් හැදැති කොටස් ඉතාමත් තියුණු වේ. මොවුන්ගේ ආහාරය වන්නේ ගස්වල ඇති කොළ ආහාරයට ගැනීම. සතුරන්ට පහර දීමට මොවුන්ගේ පිටුපස කොටසේ උල් පිහිටා තිබීම විශේෂ කරුණක්. මොවුන්ගේ මුලිය ඉතාමත් කුඩා වේ. මොවුන් ප්‍රධාන වශයෙන් කණ්ඩායම් වශයෙන් තමයි ජීවත් වෙලා තියෙන්නේ. මොවුන්ගේ වලිගය නිසා සතුන්ගෙන් ආරක්ෂා වී ඇත. මොවුන්ගේ ආරක්ෂාව සඳහා පිට වහලයක් වෙන් අනුවර්තනය වී ඇත. මොවුන්ගේ වලිගයේ දිග මීටර් 4-5 අතර පමණ වේ. මොවුන්ට දිගු කාලයක් ජීවත් වීමේ හැකියාව ඇත. ටීරික්ස් වැනි සතුන්ගෙන් ආරක්ෂා වීම සඳහා මොවුන්ගේ විශේෂ වලිගය භාවිතා කර ඇත. මොවුන් ඉතාමත් සාමකාමී ඩයිනෝසර්වරු කොට්ටාසයක් වේ. විද්‍යාඥයන් හිතන විදියට මොවුන් රුධිරය භාවිතා කරමින් පණිවිඩ හුවමාරු කරගෙන ඇත. මොවුන්ගේ වලිගයේ තියුණු උල් 4ක් හෝ 5ක් පමණ පිහිටා ඇත. මොවුන්ගේ පොඩි පැටවුන් සෑම විටම විශාල ඩයිනෝසර්වරුන් සමග පමණයි ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එකට නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා ආසම ඩයිනෝසර්වරයා කවුද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අතර ගිහින් එන්න සුබ දවසක්.